මම නම් හිතන්නේ ලොකු සතුටක්. මොකද කරන්නේ? මං ගත්තනේ බොඩි ලෝෂන් එකකුත් ලස්සනයිනේ. ගැලපෙනවනේ. 260ක් තිබ්බ 350ක් තිබ්බ. ටවුස් එකේ 185 රුපියල් 590යි. සිම්පල් සුවඳක් තියෙනවා. ඒක හරි අමුතුයි. ඔයාලට උපරිම රස වින්දනයක් දෙන්න. හායි මගේ රත්තරන් යාළුවනේ ඔයාලට කොහමද? ඔන්න මේ අද අපි කරන්න හදන්නේ vlog එකක්. මේකට vlog එකක් කියලා කියන්නත් බෑ. මොකද මම කරන්න බුලන් හැම එකම කරලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා මං ඉන්න විදිය ගැන නම් වැඩි හිතන්න යන්න මෙපා. මොකද මං 7 අවුරුද්දකින් විතර අද තමයි ඔළුවේ තෙල් ගෑවේ මේ ලෙඩ කපුටා වගේ. ඉතින් අද මේ මං අර කිව්වා වගේ vlog එකක් කියන්න දෙයක් නැහැ. මොකද මං හැම එකම කරලා ඇවිල්ලා ඉන්නේ. හැබැයි අද අපි කරන පොඩි දේ වුණත් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට උපරිම රස වින්දනයක් දෙන්න. අද අපිට ලොකු වැඩක් තියෙනවා යාළුවනේ. ලොකු කිව්වට ලොකුත් නෑ. අද අපිට තියෙනවා හෙට අම්මාගේ උපන්දිනේ ඒකට gift එකක් ලෑස්ති කරන්න. ඉතින් මේ මම ඒකට ගන්න ඕන දේවල් නම් අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම කියනවනේ මට මේ vlog කිරීම ගැන ලොකු අදහසක් නෑ. මේ මං හිතුවා මොකක් හරි කමන්නේ අඳගෙන ඉන්න එකකින් ඇවිදලා මොනවා හරි වීඩියෝ එකක් කරලා බලන්නම් කියලා ඔයාලා කැමති වෙයිද කියලා. දැන් අද අපිට අපේ අම්මගේ බර්ත්ඩේ එකට gift එකක් ලෑස්ති කරන්න තියෙනවා කිව්වනේ මං. ඉතින් ඒවට දේවල් අරගෙන තියෙන්නේ. බලමු අපි අපේ මවතුමියට මොනවද මම දෙන්නේ කියලා. ලොකු දේවල් නෙමෙයි. ඉතින් මගේ බජට් එකේ ප්‍රමාණයට මං තාම ඉතින් පොඩි මිනිස්සෙන්නේ. ලොකුවට සල්ලි හම්බ කරන කාලට ලොකු තෑග්ගක් අරන් දෙනවා. දැන් මට පුළුවන් විදිහට තමයි දෙන්නේ. ඉතින් අපේ අම්මා කියන්නේ සුවඳවල් වලට මාරම කැමති කෙනෙක්. ඉතින් එයා සුවඳවල් වලට කැමති. එයා ආසයි අනික ලස්සනට ඉන්න. ඉතින් ඔය කොච්චර කිව්වද ඉතින් අම්මලා ඉතින් ඔය වගේ දේවල් ගන්නේ නැහනේ. අඩුපතරමේ ෆේස් වොෂ් එකක් තරමවත් කිසිම දෙයක් වෙන්නේ නැහනේ. මං ආසයි. මම නම් ආසයි ඇත්තටම මගේ අම්මා ලස්සනට ඉන්නවට. කොහොමද ඉතින් දැන් එයා වුණත් ගෑනු කෙනෙක්නේ. කියන්නේ එයා වුණත් ගෑන් ළමෙක්. ගෑන් ළමයි කියන්නේ කාන්තාවක්. හරිද? එතකොට මේ එයාලත් ආසයි ලස්සනට ඉන්නේ. හින්දා මං හිතුවා එයාට ඒ වගේ දේවල් වලට උදව් වෙන දේවල් දෙන්න. ඉතින් මේ මමත් එක්ක මේක තුළ තමයි අපේ නංගිත් ඇගේ ගත්ත. දැන් නංගි අතුරුදහන් වෙලා මට තමයි එයාගේකත් මේව කරන්න වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේකට රැපින් පේපර් ඇත්තෙත් නැහැ. හරිනේ වොෂින් මැෂින්. හරි යොන්න යකඩ බඩු වාහනේ ගිහිල්ලා ඉවරයි. අපි බලමු මොනවද අම්මට ගත්තේ කියලා. ඔන්න මුලින්ම ගත්තා මෙන්න මේක. මේ වෙල්වෙට් එකේ බොඩි වොෂ් එකක්. මම නම් මේක ගාලා නැහැ. සාමාන්‍යයෙන් මම බොඩි වොෂ් ගාලම නැහැ. හැබැයි ඉතින් මම අම්මට මේකක් ගත්තා. මට හිතෙනවා මේක සුවඳයිද දාන්න. මට හිතෙනවා මේක සුවඳ ඇති. මෙහෙම බැලුවම නම් මේ අප්පඩි සිරිමින් එනවා. මේකට ටක් ගාලා බොඩි වොෂ් ටික එනවා එළියට. හරි මේ සිම්පල් සුවඳක් තියෙනවා. ඒක හරි අමුතුයි. මට හිතෙනවා මෙහෙම කරද්දි ලොකු සුවඳක් නැති වුණාට මේ බොඩි වොෂ් එක පාවිච්චි කරාට පස්සේ සුවඳ තියෙයි සමහර විට නේද? බලමු ඉතින් අම්මෙන් තමයි අහන්න වෙන්නේ. පාවිච්චි කරාම. අපේ නංගි කිව්වා නංගි නම් පාවිච්චි කරලා දෙනවලු මේ වෙල්වෙට් එකේ ලැවෙන්ඩර් බොඩි වොෂ් එකක් තියෙනවලු. දම් පාට මලක් තියෙන. ඉතින් ඒක කඩේ ඉවර වෙලා තිබ්බේ. ඉතින් මේක තමයි මට ගන්න ඕනේ. ආයෙ තිබ්බර මේ කොකනට් කියලා එකක්. ඒක නම් එච්චර සුවඳ නැහැ කියලා ඒ කඩේ අක්කම කිව්වා. ඉතින් මම මේක ගත්තා මේක සුවඳයි කියලා. දැන් මේක එක ගණන් වල බොඩි වොෂ් තියෙන ගොඩක් සුවඳයි. හැබැයි බජට් එකට ගැලපෙන්නත් එපා. නංගිගේ මගේ අපේ නංගිගේ ආර්ථිකය ටිකක් හරි ශක්තිමත්. මගේ ආර්ථිකය නම් අන්තිම පහත මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඒක ගත්තේ නංගි. එනේ මම මේව ගිහිල්ලා ගෙනාවේ. ඒව ගත්තේ නංගි දෙන්න තෑගි වලට. ඊපස්සේ නංගි ගත්තා මෙන්න මේක. ඉතින් ස්වභාවික දේවල් දෙන්න බෑ. ලස්සන වෙන්න අම්මට උනත් නේ. නරක දේවල් දෙන්න බෑ නේ කියන්නේ. කිමිකල් වගේ ගොඩක් හැම තියෙන දේවල්. සමනල් ෆොරෙවර් එහෙම මම හිතන්නේ හොඳයි. ඉතින් මේ ෆොරෙවර් එකක් තියෙනවා Fair and Lovely නේ මේක Fair and Beauty කියලා එකක්. අර Fair and Lovely එකේ ඉස්සරහා තියෙන එක වගේම තමයි. ඉතින් මේ beauty සම්බන්ධ වීඩියෝ කරන හින්දා මම ඔයාලට කියන්නම් මේ වගේ price එක හැම මේකේ මම යනකොට 260ක් තිබ්බා 350ක් තිබ්බා 260ට තිබ්බා අන්තිම එක. ඒ කඩයක්ගේ හොඳකමට මට කිව්වා නංගි ඔගේ 260ට අඩුම ආපු එක තියෙනවා. ඒ කියන්නේ අවසානට වෙලා තියෙන 260ට දැන් 350 වෙලා මේ ඒක ගන්න නංගි කියලා. ඉතින් යක්කයි හොඳකමෙන් හින්දා. දැන් මේකෙත් තියෙන අර Fair and Lovely වගේ කළු ගෑනු කෙනාගේ දැන් සුදු පාට මූණ එන ගෑනු කෙනාට යනකම්. තව මේ පිටිපස්සේ තියෙනවා Fairness Meter කියලා එකක්. මේ බලමු ඉතින් ওই විදිහට පාට වෙනස් වෙයිද කියලා නේ. කොහොම හරි වන්න මේක ගත්තා. මේක ග්‍රෑම් 25. SPF 15 කියලා ගහලා තියෙනවා. කියන්නේ SPF ආරක්ෂාවකුත් තියෙනවනේ හිරු එළියේ. ඊට පස්සේ වෙල්වෙට් මේක ගැන මම කියන්නම්. මේක මිලිලීටර් 250 මිලිලීටර් 250 රුපියල් 670ක් වෙලා තියෙනවා. මම අම්මට ගත්තේ මෙන්න මේ ෆේස් වොෂ් එක Forever එකේ ටී ට්‍රී ඔයිල්. මොකද අපේ අම්මගේ තියෙන්නේ මේ මූණ අර තෙල් සහිත ගොඩක් ඔයිලි ස්කින් එකක් අම්මගේ තියෙන්නේ. මම හිතුවා හින්දා මේක හොඳ වෙයි කියලා. මේක මිලිලීටර්
185 රුපියල් 590යි. ඔව් රුපියල් 590යි. ෆොරෙවර් එකේ ෆේස් වොෂ් හොඳයි. ඉතින් ඔය අපේ අම්මා කියව හිටියේ මේ ඔය සබංගාල අපේ අම්මගේ මූණේ පොඩි පොඩි බිබිලි වගේ ඇවිදලා තියෙනවා ෆේස් වොෂ් එකක් ගන්නවා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් අම්මලා කියන්නේ හැමදාම අම්මලා යාලා ඉතුරු කරන සල්ලි යාලා හම්බ කරන ඒවා හැමදේම ඉතින් ඉතුරු කර කර ගෙවල් වලටම කර කර ඉන්න මිනිස්සුනේ. අර කියමනටත් කියන්නේ හිත හොඳ අම්මා හැමදාම බඩින් කියලා. ඒ කියන්නේ අඳින්නවත් ඇඳුමක් ගන්න නැති තරම් ආන් ඒ වගේ. දුන්නා හැබැයි අපේ අම්මා ගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් අර වගේ දේවල් වලට වියදමක් වෙන්නේ නැහැ යාලා ඉතින්. ඒ හින්දා ඉතින් ඔන්න යාට ගත්තා. අම්මා සුවඳ වලට ආසයි කිව්වනේ. මං ගත්තා පර්ෆියුම් එකක්. ඉතින් මමත් මේව ගැන වැඩි දන්නේ නැහැ. ඔය මේ බොඩි මිස්ට් කියලා තියෙනවා, බොඩි ස්ප්‍රේ කියලා තියෙනවා, ඩියෝ. එතකොට මේක මොන විදිහටද මම දා පාවිච්චි කරන්නේ? මේක කොහමද අර ගානනේ තියෙන රෝල් එකෙන්. හරි සුවඳයි. මම ඉතින් ගත්තා ඩවුස් එකේ. ඊපස්සේ මෙන්න මේ වගේ කොණ්ඩ කටක් ගත්තා. මේවා නම් මගේ බිස්නස් එකේ බඩු වලින් මං ගත්තේ. බිස්නස් එකේ කිව්වොත් ඉතින් මේව පාවිච්චි කරලා නැහනේ. ඉතින් මේකේ මං කොළ පාටියක් ගත්තේ. එකක් ෆේස් වොෂ් එකක් කළා මේකත් කළා. ගැලපෙනවනේ. අනික එක තමයි මේ මමත් පාවිච්චි කරනවා. ඉතින් මම පාවිච්චි කරන්න නැති පාටක් අම්මට දුන්නා නැත්තම් කොණ්ඩ කට හින්දා අම්මයි මායි අතර උනත් ගස්ඨනයක් ඇති වෙන්න පුළුවන්. නෑ නෑ අම්මයි මායි හැම රණ්ඩු වෙන මිනිස්සු නෙමෙයි රණ්ඩු වෙන්නේ නෑ. මොකටද අනේ ප්‍රශ්න ඇති කරගන්නේ මම මේක ගත්තා. මේකටත් ගැලපෙනවනේ. තව මං ගත්තා මේ වගේ සාමාන්‍ය විදිහේ කොණ්ඩ කටක්. ඉතින් අපේ අම්මාගේ ලොකු ඝනකම කොණ්ඩයක් නැති හින්දා අම්මා මේ වගේ සයිස් කොණ්ඩ කටු ගන්න ආසයි. තව මං මෙන්න මේ කීටැක් එක දෙනවා. මේකට අම්මා ගොඩ කාලෙක ඉඳන් ආස වෙලා හිටියේ මේ කීටැක් එක. යාට ගන්න කොහොම හරි බැරි වුණා. ඉතින් මං ඒක ගත්තා. පොඩි පොඩි දේ උනත් ඉතින් අපිට උපන්දිනයකට හරි දෙනකොට එයාලට හිතනවානේ ආ මාව වටින හින්දා මාව මතක් වෙන හින්දා මේ කියලා. ඉතින් ඒ දේ උනත් මං නම් හිතන්නේ ලොකු සතුටක්. ලස්සනයිනේ. ඊට පස්සේ ඔන්න මේ වගේ චූටි කියුටෙක්ස් දෙකක් ගත්තා. මේවා ගත්ත ඉතින් අර අපේම කියුටෙක්ස් ගන්න මනුස්සෙ ඉන්නේ මේ කොහොමත් එහෙම පොස්ට් චරිතයක් නෙමෙයි. ලස්සනට ඉන්න ආසයි. ඉතින් වෙඩින් එකක් වගේ එහෙම ආවත් අම්මා ආසයි කියුටෙක්ස් ටිකක් ගන්න. ඉතින් එතකොට හැබැයි යාට නෑ. ඒ ආස වුණාට ඉතින් ඒ වෙනකොට යාගාව කියුටෙක්ස් නැති වෙන හින්දා තමයි මම මේ දෙක ගත්තේ. මේවා මේ පොඩි ඒවා. එකක් රෝස් පාට, එකක් තදකොළ පාට. ඒව ගත්තෙත් ඉතින් අර කොළ පාටියක් ගත්තත් විශේෂයෙන්ම අරකට මැච් වෙන්න තමයි. මෙහෙමයි ඉතින් ලොකු තෑගි දෙන අය ඉන්නවා. කොහොමත් ඉන්නවා. හැබැයි පුළුවන් විදිහට තමයි මේ අවුරුද්දෙන් මට අරන් දෙන්න. ඉතින් ඊගාව අවුරුද්ද බලාපොරොත්තු වෙන ලොකු තෑග්ගක් අරන් දෙන්න ඊට වඩා. ඔන්න මට අමතකුණානේ මං ගත්තනේ බොඩි ලෝෂන් එකකුත් මං මෙන්න මේක ගත්තා. වෙල්වෙට් එකේ මෙන්න මේ බොඩි ලෝෂන් එක ගත්තා යාට දෙන්න. මේක නම් ගත්තේ විශේෂයෙන්ම මේක මාරම සුවඳයි. පුදුම සුවඳක්. ඉතින් මාත් මේකක් ගන්න ඕනේ. මෙන්න මේක. ආනයි දන්නවා ඉතින් මේකේ සුවඳ. පස්සේ මේ කේක් එකක් ඕඩර් කරලා තියෙන්නේ. මං ඉතින් ඒක ආවම ඔයාලට ෆොටෝ එකක් දාන්න. මේ වගේනුත් ඔයාලට පේනවද ලස්සනයිද? මගේ ඇඳුමටත් මැච් වෙනවනේ මගේ ඇඳුමත් මේ ළඟින් යන පාටක්නේ. ඉතින් ඔන්න පුළුවන් ඔයාලට ඕන ස්ක්‍රීන්ෂොට් එකක් අහගන්න. මල් 4ක් එකම ඡායාරූපයේ සිටින අවස්ථාවක ස්ක්‍රීන්ෂොට් එකක්. අම්මෝ නෑ මං එච්චර මේ මම කොහමද ලස්සන නෑ කැතයි. මම මේක දෙන්නේ මෙන්න මේ විදිහට හදලා ඒ මල්. දැන් මේක නම් මේ අර මේකේ දාලා තිබිලා චප්ප වෙලා. මේක මේ පොඩි වෙලා ගිහිල්ලානේ. ලස්සනට පේන්නේ මම මේක උඩින් ෆොටෝ දාන්නම්කෝ මේ කොච්චර ලස්සන තිබ්බද කියලා. මෙන්න මේ වගේ හදලා දෙනවා මලකුත්. ඒ ආසවියම් මාසයි මම හදන මල් වලට. අම්මගේ කේක් එක හදන්න කිව්වෙත් ගොඩාක් මල් එන්න. එයා මල් වලට ආසයි. ඉතින් අපේ අර නංගි කියන උත්තමාවිය මේ වෙලාවේ ගෙදර නෑ. අම්මට රැපින් පේපර්ස් ගෙනත් දුන්නෙත් නෑ. රිබන් නම් අවුලක් නෑ මං මල් හදන හින්දා මං ගාව අඟල් එක ප්‍රමාණ වල රිබන් තියෙනවා. අවසාන ලස්සනට රිබන් එකකින් කැට ගන්න පුළුවන්. දැන් මේ රැපින් කරන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ළඟ කඩවල ලස්සන රැපින් නෑ. ඒකට යන්න ඕනේ ගොඩාක් දුරට යන්න ඕනේ රැපින් අරන් ඉන්න. ඉතින් මං මල් ඔතන රැපින් නම් තියනවා. හැබැයි මට ලෝබයි යන්නේ මේ මල් මේව කරන රැපින් එක ගණන් වැඩි. නිකන් රැපින් එකට වඩා. බලමු. මෙන්න ඒ රැපින් ටික. ඉතින් මේක තමයි අවසාන උත්තරේ අපිට ගන්න තියෙන. මට ඉතින් මේකට ලෝබයි කියන්නේ මේ බර්ත්ඩේ එකක් ඉතින් එහෙම හිතන්න හොඳ නෑ. දැන් මේක එකපාරක් පාවිච්චි කරලා අයින් කරන එකනේ. මොකද කරන්නේ? ඔන්න ඉතින් මොන දේ කරන්නත් ඔන්න ඔය රැපින් ටික විතරයි මං ගාව ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ කහ පාට එක ලස්සනයි නේද යාළුවනේ. ඒකේ ගහලා තියෙනවා everyday I love you කියලා. ඔන්න රැපින් කොළ හොයන්න යන අතරේ මට හම්බුණා අපේ ෂූටි කොල්ලා දොයියන් ඉන්නවා. ෂූටි දොයියා නේද හිටියේ? තාම නිදිමතයි වගේ.
සර්පයෙක්. ඔන්න ඉතින් වීඩියෝ එක කර කර ඉන්න අතරතුරේ සර්පයෙකුත් ඇවිදලා මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න මං හිතන්නේ මේ ඇහැටොල්ල. ඉතින් අපේ චූටි කොල්ලගේ ශක්තියෙන් අපි ආව එලව ගත්තා. ඔන්න දැන් මේ මං කල්පනා කරේ අර නිකන් මේ කොතනකොට කැත හින්දා මගේ මේ බිස්නස් එකට ගෙන ආපු gift box තියෙනවා. ඒකක දාලා මේ බරු ටික මේ gift එකක් හැටියට හැදුවොත් quality එකට ලස්සනට තියෙනවනේ යාළුවනේ. අර wrapping එක මාරම neat විදිහට තියෙනවා. ඉතින් මම ඒකට ඔන්න ඔය විදිහට face wash එක, body lotion එක, perfume එක, එතකොට අර කොණ්ඩ කටු, Cutex, ඒ වගේම key tag එකක් දාගත්තා. stitch ගේ key tag එකක්. මම යාළුවනේ මේකට අර යටින් කොලයක් දැම්මේ නැහැ. එහෙම දැම්මනම් මට හිතෙනවා මේක මීටත් වඩා ලස්සනට තියේවි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට box එක වහගත්තට මොකද මට පොඩි ලස්සන අදහසකුත් ආවා. ඉතින් ඔන්න බලන්නකෝ. දැන් මේක නම් ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ ලස්සන පොඩි නෝට් එකක් ලියලා දාන්න. ඉතින් ඒක වෙනස්ම දෙයක් නේ යාළුවනේ. අපිට ඉතින් අර ගොඩක් වෙලාවට අපි ළඟින් ඉන්න අයට ආදරේ කියන්න බැරි වෙනවනේ. ඉතින් මට හිතුණා අර gift එකටත් වඩා මේ දේ දැකලා අම්මා ගොඩක් සතුටු වෙයි කියලා. ඉතින් මං ඒකත් මේ වගේ හැඩ වැඩ දදා ඔන්න ඔය විදිහට ලස්සනට ලියා ගත්තා. A4 කොලයක. මේක ඉතින් හදිස්සියට කරපු වැඩක් නේ යාළුවනේ. දැන් අද තියෙන බර්ත්ඩේ පාටි එකට දැන් මේ ඔක්කොම ලෑස්ති කරලා තියා ගන්නත් ඕනේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වැඩේ ගැන? හොඳයිද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න මම දැන් මේ gift box එක මේ අවසානයේ තීරණය කරා මෙන්න මේ wrapping එකෙන් මොතනවා කියලා. සාමාන්‍යයෙන් birthday එකට වගේ ටිකක් අර heavy ගතිය තියෙන ටිකක් සැරසිලි වැඩි වගේ wrapping එකක් නේ හොඳ. ඉතින් මම ඒකට රතු පාට wrapping එකම තෝරගත්තා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ටිකක් ලස්සනට neat එකට මේක wrapping කරගත්තා. ඒකෙලා මං ගාව තිබුණු ribbon වලින් මේ වගේ bow එකක් අලව ගන්න තමයි ලෑස්ති උනේ. බලන්නකෝ යාළුවනේ මේ පාට මේකට මැච් වෙනව නේද? මට හිතෙනවා රතු පාටම රිබන් එකක් දාලා මේක අලව ගත්තොත් කැත වෙයි කියලා. ඉතින් ඔන්න wrapping එකේ පාට රතු පාට හින්දා මම රතු පාට බෝ එකක් තමයි මේකට අලව ගන්නෙ. ඔය මට ඕක අලවද්දි පොඩි මිස්ටේක් එකක් වුණා. මේ අර ගම් ටික ගෑවුණා උඩ අලවන්න ඕනේ පැත්තේ නෙමෙයි. ඉතින් ඒක ෂේප් කරලා නීට් එකට තියාගන්න මම ඒක උඩින් දම් පාටට ගැලපෙන්න පර්ල්ස් ටිකක් අලව ගත්තා. ඔන්න මේක තමයි ඔන්න අපේ gift box එකේ final look එක. ඉතින් ලස්සනයිද කියලා ඔයාලා කියාගෙන යන්න. ඔන්න මාර ගේමක් දීලා අම්මගේ බර්ත්ඩේ gift එක හදාගත්තා. මම දැන් ඒක අපේ අර නැගණිය හදන එක ඉතින් එයාට තමයි හදාගන්න කියන්න වෙන්නේ. බලමු රැඳලා පුළුවන් වුණොත් ඒක හදන්න ඕනේ. ඔන්න මේක තමයි ඒක පේන විදිය. මේ විදියට තමයි පේන්නේ. ලස්සනයිද? මම අර මේ දම් පාටින් රිබන් එක දාපු හින්දා දම් පාට පර්ල්ස් වගේ මෙතන ඇලෙව්වා. නැත්තම් මැච් වෙන්නේ නැති වෙනවනේ. තව දෙයක් තමයි ඔයාලා දකින්න ඇතිනේ මං අර පොඩි නෝට් එකක් ලියලා දැම්මා happy birthday අම්මා. මගෙන් වැරද්දක් මගේ මෙච්චර කාලයකට වැරද්දක් කළා දෙනවා නම් සමා වෙන්න මම ඔයාට ආදරේ වා කරපු කැපකිරීම මට ගොඩක් වටිනවා. ඒ විදිහට එකක් දැම්මනේ. ඉතින් මං ඒක දැම්මේ මොකද දන්නවද? දැන් අපි කොච්චර අපි ළඟින් ආශ්‍රය කරන අය ආශ්‍රය කරත් අපි යාලට කෙලින් ආදරේ කියන්නේ නැහැ. අපිට නිකන් ලැජ්ජයි නිකන් හිතන දුර්වලකමක් වගේ. එහෙම කියලා හිතනවනේ. ඉතින් මටත් එහෙම තමයි මම කියන්නේ අර ඒක සාමාන්‍යයෙන් එහෙම තමයි. ඉතින් එයාලට අපි කොච්චර ඒ විදිහට අපේ ක්‍රියාවන්ගෙන් එහෙම ආදරය කියන දේ දැනෙන්න කරා වුණත් අපි ඒක වචනෙන් කියන කීට වඩා මාරම විදිහට දැනෙනවා. ඒක මම අත්දැකීමෙන් මට දැනෙලා තියෙන දෙයක්. ඒ හින්දා ඉතින් මම ඒ විදිහට ලිව්වා. අර කොච්චර කරත් මදි නෙමෙයි අර ඒ වචනෙන් කියන එක තමයි ගොඩක්ම හිතට දැනෙන්නේ. ඒක මාර හැංගීමක්. ඉතින් මම අම්මටත් ඒ විදිහට ලියලා දැම්මා. මට ඒක ලැජ්ජයි. මම ওই විදිහට මේ ලියලා දීලා නැහැ අම්මට. පළවෙනි වතාව බලමු ඉතින් මට හිතෙනවා අම්මා සතුටු වෙයි කියලා ගොඩක්. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.